පින්වත්නි දැන් බණහන වෙලාවයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සීලේ පතිච්ඡාය නරෝ තපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ භික්ඛු තෝ ඉමං විජතේ ජටං. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් දැක්වෙන්නේ සියලු කෙලෙස් සහුල ලියන හැටි, සියලු කෙලෙසුන් විනාශ කරන හැටි. උන්වහන්සේ වදාළ සීලේ පිහිටන්ඩ, සමාධිය වඩන්ඩ, එසේම ප්‍රඥාව ශිවත් විපස්සනාව වඩන්ඩ. මේ කෙලෙස් හතර මාර්ගය සීල, සමාධි, ප්‍රඥා කියලා කොටස් තුනකින් යුක්ත බවකය. ඇයි මේ කොටස් තුනක්? සීලය කුමටද? සමාධිය කුමටද? විපස්සනාව කුමටද? මේ කාරණය අප පැහැදිලිව දැනගන්නට ඕන. ක්ලේශයන්ගේ අවස්ථාවල් තේරුම් ගත්තම මේ සීල, සමාධි, ප්‍රඥා තුන බුදුරජාණන් වහන්සේ පනවා වදාළේ ඇයිද කියන එක කොහොම ලේසියෙන් වටහා ගන්නට පුළුවන්. ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවා. අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, ව්‍යතික්‍රමන අවස්ථාව. එයින් අනුසය අවස්ථාව කියන්නේ ක්ලේශයන් නිදාගෙන මෙන් ක්‍රියාත්මක නොවී පවත්න අවස්ථාව. පරිඋත්ථාන අවස්ථාව කියන්නේ ක්ලේශයන් හිතේ මතුවෙන, හිතේ නැගී සිටින අවස්ථාව. ව්‍යතික්‍රමන අවස්ථාව කියන්නේ හිතේ නැග්ගා වූ ක්ලේශයන් බලවත් වී ප්‍රාණඝාත ආදී අපරාධ කරන තරමට දැඩි වූ අවස්ථාව. මේ විදිහට ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තිබෙනවා. දැන් මේ බරහන පින්වත් පිරිස පරීක්ෂා කර බැලුවොත් තමන් ගැන තමන්ට වැටහි මේ වෙලාවේ තමන්ගේ හිතේ කිසිම ක්ලේශ ධර්මයක් නැහැ. හිතේ කිලුට ගතියක් මතුවලා නැහැ. මේ වෙලාවේ කවුරු පහේ ධර්ම කතාවට කන්දමින් කොහොම භක්තියෙන් එක හිතෙන් ඉන්නේ. හිතේ රාගයක්, ද්වේෂයක්, මොහයක් මොනම දෙයක්වත් නැති බව පේනවා. නමුත් සමහර විටක මෙයින් පිටත් ගියායින් පස්සේ අප්‍රියයක් වන ගැටි සමහර විටක කෝපේ, අමනාපගතිය, ද්වේෂය හිතේ නගින්න පුළුවන්. හිත අලවන දෙයක් ඇති වුණයි පස්සේ සමහර විටක රාගය ඇති වෙන්න පුළුවන්. ඇයි ඒ රාගාදී ක්ලේශයන් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක හිත පවතී. මේ වෙලාවේ වනෑමකුවේ මේ වෙලාවේ ඒ සියලු කෙලෙස් හටගන්නා ගතිය, මතුවෙන ගතිය යටපත් වෙලා තියෙනවා. ක්ලේශයන් යටපත් පවත්නා ඒ අවස්ථාව තමයි අර අනුශය අවස්ථාව කියන්නේ. හිත ඔස්සේ නිදාගෙන, චිත්ත පරම්පරාව ඔස්සේ නිදාගෙන වගේ කෙලෙස් යටපත්ව තියෙන අවස්ථාව. රහත් නවු සෑම කෙනෙකු තුළම ඔය ක්ලේශ අවස්ථා ඇති වෙනවා. අනුශය අවස්ථාව තියෙනවා. රහත් වෙන තුරම තියෙනවා. ඊට ගැලපෙන වෙලාවක් හැටිය ඒ කෙලෙස් මතුවෙන්න කරුණක් පැමිණිච්ච හැටියේම කෙලෙස් මත අනේ කෙලෙස් මතුවලා හිතේ තියෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාව. පරිඋත්ථාන කියන්නේ නැගී හිටි.
අර නිදාගෙන හිටියේ එක්කනායනගේ හිටින්නා වගේ අර හිතේ යටපත් තිබුණු කෙලෙස් ගතිය ක්‍රියාත්මක වෙනවා මාතුවේ. හිතේ සමහර විට කියලා මතුවීමෙන් සමහර විට ඉස්සකවදී යුක්ත වෙනවා. එතන විටක රාගයෙන් යුක්ත වෙනවා. නානාවිද කෙලෙස් වලින් හිත යුක්ත වෙනවා. කෙලෙස් සහිත හිත ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් පිටත කිසි දෙයක් පෙරෙන දෙයක් ඔබ කරන්නේ. හිතේ ඒ නරක ගතිය ඇති වෙනවා විචාරය. එහෙම ඇති වෙවි තිබෙනවා ආයේ ඒවා යටපත්. මේ අවස්ථාව පරිඋත්ථාන අවස්ථාව. සමහර විටක හිතේ ක්ලේශයන් මතුවෙලා නැවත ඒවා ඇතිවීමෙන් බලවත් වෙනවා ඒ ක්ලේශය. හුඟක්ම බලවත් වුණාම හිතට දරා ගන්න බැරි වෙනවා ඒක ක්‍රියාත්මක වෙනවා. කය වචන දෙක ඒකට ආවනත වෙනවා ඒ හිතේ නැග්ග ක්ලේශය. ඉතින් සමහර විට කයින් සතුන් මැරීම අනුන්ට හිංසා පීඩා කිරීම ආදී වැඩක් කරනවා. එහෙම නැත්නම් වචනයෙන් නපුරු දේ කියනවා. ඔය විදිහේ මොකක් නමුත් වැරදි වැඩක්. අර වැරදි වැඩක් කරන තරමට ඒක කෙලෙස් බලවත් වුණාම තමයි අපි කියන්නේ ව්‍යතික්‍රමන අවස්ථාව. ව්‍යතික්‍රමණය කියන්නේ ලෝක ස්වභාව ධර්ම නීතියේ ක්‍රියා කිරීම. ධර්ම නීතිය කඩ කිරීම. වැරදි කිරීම. ඉතින් වැරදි කරන අවස්ථාවර නැක්ක ක්ලේශය තමයි බලවත්. කෙනෙකු අනුන්ගෙන් සබීදාවක් කරනකොට අනුන්ගේ දෙයක් ගන්නකොට වෙන වැඩක් කරනකොට නරක වචන කියනකොට තමාටම වැටෙනවා මේ තමා නරක වැඩක් කරන්න කියලා ගැන කල්පනා කරනවා. අනික් අයටත් ඒක වැටෙනවා. මේ ගොරෝසු අවස්ථාවට නැග්ග ක්ලේශයන්ගේ හැටියෝම. ඉතින් මේ ගොරෝසු ගතිය ඉස්තෙල්ලා නැති කරන්න. මේ ක්ලේශයන්ගේ ගොරෝසු අවස්ථාව ඉස්සෙල්ලා අඩු කරන්න. ඒකට මොකද කරන්න තියෙන්නේ? සීල රකින්න යන්න එක. සීලය නියම කළේ ඒක. සීලය කියන්නේ හික්මීම. සීලය ගන්න. කයින් කරන ප්‍රාණඝාත, කාහිංසා ආදී වැරදි වැඩ වලින් වැළකී වචනයෙන් කරන බොරු කීම් කේලාම් කීම ආදී වැරදි වචන වලින් වචනෙන් කියන ඒවායින් වැළකී අයිතිව ධර්ම ජීවිකාවෙන් වැළකී මේක තමයි සීලය. ඉතින් කෙනෙකු පන්තිල් සමාදන් වෙනවායි කියලා අපි කල්පනා කරනවා. මා සත්වහිංසාවෙන් වළකින අන්පතේ අයිතු අන්දමින් ගැනීමෙන් වළකිනවා. කාමිත්‍යාචාරයෙන් වළකිනවා. බොරු කීම ආදී නරක කිරීම වලින් වළකිනවා. මත්පැන් බීමෙන් වළකිනවා කියලා ඔය යම් කෙනෙක් ඉතාලක් වචනයෙන් කියනවා, හිතෙනොත් හිතනවා, අධිෂ්ඨාන කරගන්නවා, ඒවත් පන්සිල් සමාදන් වෙනවා. පන්සිල් ඕනකමින් රකින මිනිස්සෙක් නම් එතනත්තා යම් විටක තමාගේ හිත අවිචලා කාටවත් ගහන්න හෝ බනින්න හෝ හිතට ආවොතින් එක පාරටම අර සිල් රකින මිනිසයාට කල්පනා වෙන්න ඕනේ. කල්පනා වෙනවා මා සීලයක් සමාදන් වෙලා නෙවෙයි. මේ අය සමග කලකෝලාහල වලට යන්නේ එනම් බැනම් මත කර ගැනීමෙන් මගේ සීලයේ කීදුත වෙනවා නේද කියලා ඔහුට එනවා කල්පනා. මොනවා වෙතත් මගේ සීලය මං කඩතර ගන්න. මං සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ඒ ඇත්තා කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා හිත දමනය කරගන්නවා. හිතේ අර බලවත් නැග්ග ගොරෝසු ක්ලේශයන් ක්‍රියාත්මක වෙන්න නොදී
ඒවා මැඩපත් ගන්නවා අර සමාදන් වෙච්ච සීලය ආවර්ජනය කිරීමෙන්. ඒ සීලය ගැන හිතීමෙන් සීල් සමාදන් වීමේ ප්‍රයෝජනය ඕකයි. ඉතින් අන්තිල් අටසිල් ආදී සිල් සමාදන් වෙලා ආරක්ෂා කරන ඒ සීලයන් ආරක්ෂා කරන තැනැත්තා බලවත් නැගී එන්නා වූ ක්ලේශයන් මර්ජනය කෙලමති දෙයියෙන්නා වූ ක්‍රියා කරන්නට ඕනේ. සිල් රකින කෙනා වුණත් තමාගේ සීලය ආරක්ෂා කිරීමට නිතරම කල්පනා සහිත වෙන්න ඕන, පරීක්ෂාකාරී වෙන්න ඕන, ඕනකමින් වැඩි කරන තැන. එහෙම තැනට අර බලවත් නැගී එන ක්ලේශයන් වැරදිවද කරන තරමට බලවත් වන ඒ ක්ලේශයන් හෙවත් ව්‍යතික්‍රමන අවස්ථාවට නැග ක්ලේශයන් මර්ජනය කරන්න. අර වැරදි වලින් වළකින්න. සීල රැකීමේ පරමාර්ථය ඔය ව්‍යතික්‍රමන ක්ලේශයන් මර්ජනය කිරීම. ඒකටයි සීල රක්ෂා කරන්නේ. හෙවත් වැරදි වචන කිරීමෙන් වැළකීමට, වැරදි ක්‍රියා කිරීමෙන් වැළකීමට, වැරදි අයිතු ජීවිකාවෙන් වැළකීමට. ඔන්නෝවයින් වැළකී ඉඳීමට සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරගන්නට ඕනේ. එළඹ සිට පිළියන් සිල් රකින්නට ඕනේ. එළඹ සිට සිහිය හැමතිස්සෙම ඕන කරන එක. පරීක්ෂාකාරී බව හැමතිස්සෙම ඕන කරන. ඉතින් ඔය ව්‍යතික්‍රමන අවස්ථාවට නැග ක්ලේශයන් මර්ජනය කිරීමට ක්ලේශයන්ගේ බලය විඳීමට ඕන කරන්නේ සිල් සමාදන් වීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලතම සීලය වදාළා. බොහෝ දෙනා සිල් සමාදන් වෙලා වුණා. සිල් ආරක්ෂා කරගන්නවා. නොයෙක් විට හිතේ හටගන්නා වූ කෙලෙස් ඇති වෙනවා. සමහර විට හිතේ තරහව ඇති වෙනවා. සමහර විටක මානය ඇති වෙනවා. සමහර විටක හිතේ තරහව ඇති වෙනවා. සමහර විටක රාගය ඇති වෙනවා. ඔය නානාවිධ කෙලෙස් හිතේ හටගන්නවා. ඒත් ඒවා එළියට දෙන්නේ. ඒවා ක්‍රියාත්මක වෙන්න ආදී. ඒවා මර්ජනය කරගෙන අර සිල් ආරක්ෂා කරන. සිල්වතෙක් වශයෙන් එයත්තා හොඳයි. එසේ වුවත් ඔහුගේ හිතේ විටින් විට පැන නගින කෙලෙස් තියෙනවා. ඒ නිසා එපමණකින් සෑහීමටපත් නොවී අර හිතේ කෙලෙසුන් පැන නැගීම ඒකත් වළක්වන්නට ඕන. ඒකට ඉඩ තිබුණා කොයි වෙලාවක හරි හිතේ නැග්ගා වූ ක්ලේශයන් බලවත් වෙලා අර ව්‍යතික්‍රමන අවස්ථාවට, වැරදි වැඩ කරන අවස්ථාවට නැගෙන්න පුළුවන්. මේ කාරණේ පැහැදිලි කිරීමට මා නිදර්ශනයක්. අපි හිතමු වතුර කේතරයක් ලිපේ තියලා තියෙනවා. වතුර නොවේ. වතුරේ රත්නේ තියෙනවා. ඒ වගේ විටින් විට ක්ලේශයන් හිතේ පැන නගිනවා. නමුත් වතුර හොඳටම රත් වුණා. හොඳටම වතුර නටන්න පටන් ගත්තයි. හොඳටම උණු වෙලා ඉතාම බලවත් වුණාම කේතලයට හොඳා ගන්න බෑ. කේතලේ කටින් කේතලා කෙමින් හැම තැනින්ම පිට වෙන්න පටන් ගන්නවා අර වතුර උතුර. අන්න ඒ වගේ තමයි ව්‍යතික්‍රමන අවස්ථාවට බලවත් වූ ක්ලේශ. ඒ තරම් දුරට බලවත් නොවූ ක්ලේශයන් හිතේම ඇති වෙලා හිතේම නැති වෙනවා, පිට වෙන්නේ නැහැ. කටින් නැත්නම් වාක්ද්වාරයෙන්, වචනයෙන්, කයින් නැත්නම් ක්‍රියාවෙන් පිට වෙන්නේ නැහැ. හිතේම හැදෙනවා, හිතේම නැති වෙනවා. ඒවා තමයි පරිඋත්ථාන අවස්ථාවට නැග්ග ක්ලේශයන්. ඉතින් මේ පරිඋත්ථාන අවස්ථාවට නැග්ග ක්ලේශයන් වැරදි වඩා පිටතන පේන නොකලත් හිත ඇතුළත කිලුටු ගතිය ඔහුගේ නැවත නැවත ඇති කරනවා. හිත කිලුටු කරනවා. පිටින් සිල්වතේ අර ශික්ෂාපද කරන්නේ නැහැ. නමුත් හිතේ නොයෙක් විට වැරදි අදහස් ඇති වෙනවා. රාග ආදී හිතේ ඇති වෙනවා.
ඒකටත් ඉඩ තියන්න හොඳයි. ඒ නිසා මොකද කරන්න? අපි හිතේ බොහෝ සෙයින්ම කෙලෙස් හටගන්න කාරණේ මොකක්ද කියලා අපි පරීක්ෂා කර බලන්න ඕනේ. හිත නොඑක් අරමුණු අතට දුවන්න පටන් ගත්තම තමයි ක්ලේශයන් හටගන්නේ. හිත තැන්පත් කරගෙන ඉන්නේ නැතුව ඒ අරමුණු අතට දුවන්නේ ඉදාරි. රූපයක් දකින. සමහර විටකේ තමන්ට අප්‍රිය වූ කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එතකොට ඒක පාරටම හිතේ අනාපගතිය නැත්නම් ද්වේෂය කරනගෙන. සමහර විටක රාගය උපදවන විදිහේ ප්‍රිය අරමුණක් මුණ ගැහෙන. හිතේ රාගය, හිතේ කාම ආසාව පැනනගින්න පුළුවන්. තවත් අවස්ථාවක මානයට හේතු වන දෙයක් සිද්ධ වුණාම හිතේ මානය ඇති වෙන්න පුළුවන්. කොහොම හිත ඒ අවස්ථාවේ හැටියට ආරක්ෂා කරගෙන නොහිටිය. හිත රැකගත්තේ නැත්නම් ඒ අරමුණු අතේ යන්න ඉඩ ඇරියොත් මොකද වෙන්නේ? ඒ හේතුවෙන් නානාවිධ ක්ලේශයන් හිතේ හටගෙන මේ හිතේ වික්ෂිප්ත බව, මේ අතේ දුවන බව තමයි ඒකට හේතු. ඒ නිසා මොකද කරන්න තියෙන්නේ? හිතේ මේ අතේ දුවන ගතිය නවත්තන්න ඕනේ. හිත ඒක අරමුණක තැම්පත් කරලා සමන්නට ඕනේ. හිත එකම අරමුණක තැම්පත් කිරීමට තමයි කියන්නේ සමාධිය වැඩි වීමයි කියන්නේ. සමාධිය කියන්නේ හිතේ එකඟකම. මෙතන සමාධිය කියන්නේ කොතල හිතේ එකඟකම. ඉතින් හිතේ මේ අරමුණ වලට යන්න නොදී හිතේ කාර්මක තැම්පත් කරනවා කියලා අපි කියනවා. මොකද්ද ඒ අරමුණ? අපේ බණ පොත්වල එක්කෙනවා අරමුණු 40ක්. සම 40 කර්ම සාහන කියලා අපේ පොත්වල කියනවා. ඔය කසින භාවනා එළිය දිහා බලාගෙන ඉදී වතුර භාජනයක් දෙත බලාගෙන හිතේ කිරීම. ආදී ඔය විදිහේ හිත එක කරන අරමුණක් බුද්ධ ප්‍රතිමාවද්දට බලාගෙන ඉදී බුදු ගුණ මෙනෙහි කිරීම, ධම්ම ගුණ මෙනෙහි කිරීම, ආර්ය සංඝ ආදී ගුණ මෙනෙහි කිරීම. එක්කෝ ශරීරයේ පිළිපොල් කොටස් එකක් දානේ බලමින් ඒ ගැන පරීක්ෂාකාරීව ඉඳීම. ඔය විදිහට හිත යම් කිසි කර්මණක තැම්පත් කරනකොට එකක් ගැන හිතන්න ඕන. අපි නිදර්ශනයක් වශයෙන් හිතමු. එළියක් පත්තු කරනවා. ඒ එළිය දැස බලාගෙන හිත එකඟ කරගෙන ඉන්න අනික් සියල්ලම අමතක කරනවා. වටින් පිටින් නැක් ශබ්ද ඇහෙන එක වලක්වන්න අර එළියේ නම කියනවා. ආලෝකෝ 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 කිය. ඒ කියන්නේ වෙන එකක් නෙමෙයි. බාහිර ශබ්ද කනට වැදුනා ඇත්තේ හිත දුවනවා. ඒක වලක්වීමට අරමුණේ නම කියනවා. අරමුණේ නම කිව්වම ඒ තමාගේ වචනේ තමාගේ කාට ඇහිමෙන් අරමුණට තවත් හිත ලං වෙනවා. අර බාහිර අරමුණු වලක්වන. බාහිර ශබ්ද වලක්වන. ළඟම ශබ්දේ තමයි. ඒකටයි හිත යොමු වෙන්නේ. ඉතින් ඒක උපකාරී වෙනවා අරමුණට හිත බඳ තබීම. ඉතින් ආයෙ විදිහට අර එළිය දෙත බලාගෙන බොහෝ වෙලාවක් හිත එකකින් කරගෙන ඉන්නවා. අස්තෝත පීරාන විදිහට කරගෙන බලා ඉන්න ඕන නෑ. අර එළියේ සතහන ආලෝකේ නැත්නම් ඒ පහන් දැල්ලේ සතහන හිතට ගන්න වෑයම් කර. ඔහම උත්සාහ කිරීමේ කියන් ඇතියාගත්තත් අර ඒ පහන් දැල්ල එළිය අරමුණක් හදාගෙන තිබුණා නම් ඒ ආලෝක පුංජය, ඒ ආලෝක රවුම තමාගේ හිතේ ඉරිහි පේන්න වෙනවා. අර පහන් දැල්ල වෙන ගිනිදැල්ල දෙස් බලාගෙන ඉීමට කියනවා තේජෝ කසින භාවනාව කියලා. අනික ආලෝක කසින.
ඉතින් ඒ කොයි එකක් හරි කරනකොට හුඟක් දෙසේ හුඟක් වෙලා ඒ දෙස බලාගෙන ඉන්නකොට හිත එක්නු වෙනවා අනික් සියල්ල අමතක වෙනවා හිතට තේින්න වෙනවා අර මොන හැපියා ගත්තා. දැන් මේ පින්නතුන් තමන්ගේ ගෙදර ගැන කල්පනා වෙනකොට ඒ ගෙදර හිතට පේනවා. ඇයි ගෙදර ස්වරූපය ඒගේ ස්වරූපේ තමන්ගේ හිතේ වැදිලා තියෙනවා. ඒ උත්ග්‍රහ නිමිත්ත. ඒ වගේ අර එළිය රවුමේ හෝ පහන් දැල්ලේ හෝ හතහන හිතේ තේන්ද වෙනවා. හිතට කියනෙනවා. හිත හිතෙන්පත් වෙනවා පදිංචි වෙනවා. එහෙම වුණාම අර එළිය හෝ ඒ පහන් දැල්ල හෝ බලන් ආයෝ කමක් නැහැ හිතේ තැන්පත් වෙලා තියෙන ඕන කරන්නේ ටික. හිතට පෙනෙන ඒ එළිය හෝ ඒ පහන් දැල්ලේ ස්වරූපේ පිටපත හෝ දේශ හිතෙන්ම බලාගෙන හිත එකඟ කරගෙන අනික් සියල්ලම අමතක කරගෙන ඉන්න පුරුදු වෙන්න ඕන හැම වෙලාවම. ඔය ක්‍රමයේ පුරුදු වුණාම අනික් සියල්ලෙන් ක්‍රමක්‍රමෙන් හිත ඈත් වී මේ හිතට පෙනෙන අරමුණේම හිත බැඳ තබෙනවා. එතෙයින් ක්ලේශයන් හට ගැනීමට ඉඩ නැති වෙනවා හිතේ. ක්ලේශයන් හටගන්නේ හිත නානාකේ දිවවම නෙවෙයි. දැන් ඒකට ඉඩක්. දැන් හිතේ එකම අරමුණක. අර හිතට පෙනෙන අර ආලෝක රවුමේ පිටපත ඉස දැන් හිතෙන් බලාගෙන. ඉතින් මේ ක්‍රමයෙන් කලටි කලක් පුරුදු වෙනකොට හිත ක්ලේශයන් හිතේ හට ගැනීම අඩුවී යාමෙන් සමහර විට නැතිවීමෙන් හිතේ ක්ලේශයන් හටගන්නෙම නැතු වෙනවා බොහොම කරා. එහෙම එනකොට හිත ප්‍රභාස්වර වෙනවා හිත දීප්තිමත් වෙනවා. හැදෙන හිත බොහෝ සෙයින් නිලිත ගතියක් ඇති වෙනවා. දීප්තිමත් බවක් ඇති වෙනවා හිත. ඒ පිරිසුදු බව නිසා. ඒ හිතේ පිරිසුදු බව නිසා අර හිතට පෙනෙන එළිය වඩා දීප්තිමත්ව පේන්න පටන් ගන්නවා. සමහර විටක හිතට පෙනෙන එළිය මැදින් කලාමැදි රෙදියක් මෙන් එහෙම නැත්නම් කරුවක් මෙන් දීප්තිමත් එළිය බුබුලක් ඇති වුණා වගේ පේන්න වෙනවා. ඊට පස්සේ ඒක තව විශාල වේවා කියලා හිතා ගන්නවා. මේකට අපි කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. අන්න ඒ දීප්තිමත් එළිය ඇති වුණාම හිතේ එකඟකම හුඟක් බරවත් වෙනවා. ඒ එළිය ටිකක් ලෝ කරගත්තයින් පස්සේ ඒ එළියෙන් හදින් හිත බඳ තවා ගන්න ඔහුට පුළුවන් වෙනවා. නීරට අනේ කදින් ගැහුවම ඒක හොල්ලන්න බැරුව එහි ඇනිලා වැනිලා තියෙනා වගේ අර අරමුණේ හිත හදින් ඇනිලා වැනිලා තියෙන පටන් ගන්නවා. අන්නේ අවස්ථාවේ තමයි ධානාංග විතර්ක විචාර ආදී ධානාංග හිතේ ඇති වෙනවා. ඒකේ විතර කියන්න මට වෙලාවක් නැහැ මේ. මට කියන්නේ සල්ප වෙලාවයි. ඉතින් විස්තරය පොත්පත් වල දැනගන්න ඕනේ. ඉතින් ওই ධානාංග ඇති වෙලා හිත දෙන්නේ අරමුණට එකඟ වෙනවා. ඒ ධානාංග හිතේ ඇති වෙනහිදී කාම ආසාව තරහ ආදී නරක ගති එක්කම ගිලාපයි. ඒ සියල්ලම යටපත් වෙනවා. ඒවා මතුවෙන්න දැන් ඉඩක් නැහැ. හිත ආරවණේ පදින් බැඳිලා තියෙනවා. ඔය විදිහේ ධ්‍යාන උපදවන්න ඕනේ. එතකොට හිතේ සමාධිය බොහොම බලවත් වෙනවා. ඒකංකව බොහොම බලවත් වෙනවා. ඔය සමාධිය වැඩිවීමෙන් හිතේ කෙලෙස් යටපත් කිරීම. අභිභාවනයේ කිරීම. මැදපත් වීම. ඒක තමයි ධ්‍යාන භාවනාවෙන් කරන්නේ නැත්නම් සමාධි භාවනාවෙන් කරන්නේ. එහි අවස්ථා තියෙනවා හුඟක්. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, පස්වෙනි ධ්‍යානය කියලා අවස්ථා පහක් තියෙනවා. ඊට පස්සේ එයින් හිත ඒ අරමුණු වලින් හිත ඉවත් කරගෙන හිතටම දැනෙන අරූප අරමුණක හිත බැඳලා හිත එකඟ කරන්න පටන් ගත්තම අරූප ධ්‍යාන ඇති වෙනවා. ආකාසානංචයතන ආදී හතර ඊකටම දිනු කරන්න පුළුවන්. එහෙම තත්ත්වයක දිනු වුණාම හිත බොහෝ සෙයින් ක්ලේශයන් ගෙන් ඈත් වෙනවා. හිතේ පරිඋත්ථාන ක්ලේශයන් ආයේ නගින්න ඉඩක් නැහැ. ධ්‍යාන භාවනාවෙන් කරන්නේ ඒක. සමාධි භාවනාවෙන් කරන්නේ නොයි වැඩි. ඉතින් සීල් ආරක්ෂා කිරීමෙන්
හිතේ නැගෙන අර ගොරෝසු කෙලෙස්යන් ක්‍රියාත්මක වෙන්න නොදී හිත ආරක්ෂා කරගන්න. දැන් සමාධි භාවනාවෙන් කාම තෘෂ්ණා ආදී ඒ ක්ලේශයන් හිතේ මතුවෙන්න නොදී සියල්ලම ගිලා බව. සියල්ලම මැඩපවත. ධ්‍යාන යම් තාක්කල් පුරුදු කරනවාද ඒ තාක්කල්ම ක්ලේශයන්ට මතුවෙන්න ඉඩක්. එහෙත් ටික කලක් ධ්‍යාන භාවනාව අත්තර තැබුවොත් අත්තර දැම්මොත් ආයෙත් ස්වභාවයෙන්ම පළමු පරිද්දෙන්ම ක්ලේශයන් මතුවෙන්න පුළුවන් හිතේ මේ අත දුවන්න පටන් අරගත්තා. අන්න ඒකයි ඔය ධ්‍යාන භාවනාවෙන් ධ්‍යාන ලැබුවත් ඉර්ධි ලැබුවත් ඉර්ධි ලබන්නත් පුළුවන් අර පස්වෙනි අවස්ථාවට පංචම ධ්‍යානයේට හිත නැගෙවුවම දිවස ආදී උපදව ගන්න පුළුවන්. ඉර්ධි උපදව ගන්න පුළුවන්. හතින්ඥා මාදී කරන්න පුළුවන්. ඒ කොච්චර ඒවා කළා ඉතා ප්‍රමාදයෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයකින් ඒ සියලුම ශක්තිය බිඳවැටෙන්න පුළුවන්. අන්න ඒකයි ඔය ලෞකික සමාධියේ කොච්චර දියුණු කළත් ඒකේ තිබෙන දුර්වලකම්. ඒ නිසා සමාධිය වැඩිම හොඳයි. හිතේ පැන නගින ක්ලේශයන් පැන නගින්න නොදී යසපත් කිරීමයි ඒකෙන් කරන්නේ. හිතේ ආරක්ෂාව. ඉතින් ඒ සමාධි භාවනාවෙන් ක්ලේශයන් වැඩපැවැත්වුවාම හිතේ මතුවෙන නොදී ඊළඟට මොකද කරන්නේ? දැන් තමයි ලොකුම වැඩේ කරන්න තියෙන්නේ. නිදාගෙන ඉන්න ක්ලේශයන් තවම ඉන්නව නිදාගෙන. නිදාගෙන ඉන්න හින්දා ඕන වෙලාවක මතුවෙන්න පුළුවන් ඉඩක් බැරි. දැන් තියෙන නිදාගෙන ඉන්න ක්ලේශයන් ටික ඔක්කොම ගලවා දාන්න උදුරලා දාන්න විනාශ කරලා දාන්න. ඒ වැඩේ කරන තුරු කොයි වෙලාවෙ හරි ඉඩක් ලැබිච්ච හැටි කෙලෙස් මත. ඒකට මොකද්ද කරන්නේ? අර නිදාගෙන ඉන්න ක්ලේශයන් අනුසයක් ක්ලේශයන් විනාශ කිරීමට. ඒකට තමයි ප්‍රඥා භාවනා, විපස්සනා භාවනා, විපස්සනා ඥානෙ දිනු කිරීම කරන්නේ. ඒක කරන්නේ කොහොමද? විවිධාකාරයෙන් මේ සත්ව නැමැති ඛණ්ඩ පංචකය ගැන පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේකයි විපස්සනාව. ශරීම පරීක්ෂණයක්. පරීක්ෂා කර කර බැලීම. සෝෆියා බැලීම. අප කවුරුත් මමයි කියලා කියා ගන්න. මොකක්ද මේ මමයි කියලා කියන්නේ කියලා පරීක්ෂා කර බලන්න. අපට දැනෙනවා අපට ශරීරයක් තියෙනවා. එසේම අප දන්නවා අපට ශරීරයට ආරූඪව ක්‍රියා කරන හිතේ කියලා එකක් තියෙනවා. ඉතින් මොකක්ද මේ හිතේ කියන්නේ? ඒකේ ඇති කොහොමද? මේ ශරීරයේ කොයි විදිහ එකක්ද කියලා අපි පරීක්ෂා කර බලන්න ඕනේ. චිත්ත බොහොම සියුම්ේ ලේසි ඉස්සර වෙලා කය ගැන පරීක්ෂා කළොත් ඒ නිසා කායानुපස්සනාව ශරීරයේ හැටි පරීක්ෂා කර බැලීම පටන් ගන්නවා. නොයෙක් ක්‍රමවලින් තියෙනවා ශරීරය ගැන පරීක්ෂා කර බලන්න හැටි උගන්වන්න. අපේ ශරීරයේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්ගෙන් හටගත් රූප කොටසි. මේ ශරීරයේ සෑම රූපක බැලලක් ක්ෂණයක් පාස හැමතැනම මුළු ශරීරයේම මුළුදා හැමතැනම අංග පුරා මේ රූප කලාප රූප මිති හැදෙනවා නැති වෙනවා. කන බොන ආහාර වල දවුමින් එතේම ඍතුගුණයේ උදව්වෙන් එතේම අපට හැට ගන්නා වූ හිතවල ශක්තිය එතේම කර්ම ශක්තිය කර්ම චිත්ත ඍතු ආහාර කියන ඔය හේතු හතරකින්ම මේ ශරීරයේ පුරාම හැමතිස්සෙම රූප හැදී යනවා. ක්ෂණයක් පාසාමද ශරීරයේම රූප හැදී යනවා. දැන් මේ පින්නතුන් බණහන්ද පටන්ගත් වෙලාවේ මේ අත්සන්ගේ ශරීරයේ යම් රූප ගොඩක් තිබුණා නම් දැන් ඒ ටික නෑ. ඒවා ඒ මොහොතේම ඒ ක්ෂණෙහිම බීල ගොහින් ඊට පස්සේ තවත් ඒවා හැදිලා ඒ ගාන පිරෙන්න තවත් හැදිලා ඔහම බිනි හැදී ඇවිල්ලා දැන් ගාක්
පහු වෙලා දැන් මේ මොහොතේ මුළු ශරීරයේ මේ රූප කොට දැන් හැදිලා තියෙනවා. මේ ක්ෂණයකින් විදලා ඊළඟට තව ටිකක් හැදෙනවා. ඔහම ක්ෂණයක් පාසා ශරීරයේ රූපයන් හැදි බිනිබිදී යාම හොඳට වැටෙන කල ශරීරයේ ගැන පරීක්ෂාකාරීව බලාගෙන ඉන්න ඕන, හොයන්න ඕන. ශරීරයේ හැටි පරීක්ෂා කරන්න ඕන. ඒ ශරීරයේ තත්ත්වය පරීක්ෂා කිරීම තමයි කායානුපස්සනාව කියන්නේ. අධිපත්‍යාන සූත්‍රයේ මේ කරන හැටි හොඳට විස්තරව කියලා තියෙනවා. ඉතින් ශරීරයේ කොටස් වලට බෙදා බල මේ පඨවි ධාතු කොටස්, මේ ආපෝ ධාතු කොටස්, මේ තේජෝ ධාතු කොටස්, මේ වායු ධාතු කොටස් කියලා ශරීරයේ කොටස් බෙදා පරීක්ෂා කර බලාගෙන යනකොට හිතේ දකින ශක්තිය, කරුණ වැටෙන ශක්තිය බොහෝම තීව්‍ර වෙනවා. හිතට ඇඟෙන්න වෙනවා මේ ශරීරයේ හැටි හොඳට. ශරීරයේ රූප බිනිබිනි හැටි බිනිබිනි යාම වැටෙන අවස්ථාවක් වෙනවා. හැඟෙන්න දැනෙන්න පටන් ගන්නවා. ශරීරයේ රිදුම් ආදී තමයි ඇති වෙන්න පටන් ගන්නා වෙලාවට ඒවා අමුතුවෙන් හැදෙනවා නෙමෙයි, නිතරම තියෙන ඒවා. ඒවා පැහැදිලි වෙන්න පටන් ගන්නවා. මේ හිත ශරීරයේ ගැන පරීක්ෂා කිරීමට හිත යොමු කරගෙන යනකොට ඒවත් විපස්සනා වඩනකොට ඉතින් ශරීරයේ නියම තත්ත්වයේ ක්‍රමයෙන් වැටෙන්න වෙනවා. එහෙම කියලා අන්තිමේදී මේ ශරීරය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි, කඩ බින්විදී යන රූප ගොඩවල් පරම්පරාව ඇර වෙන මොකවත් නෙමෙයි. මේ ස්ථිර වූ, නිත්‍ය වූ, සාර වූ, සැපයයි කියලා ගන්ධ දෙයක් මොනම දෙයක්වත් නැතයි හොඳට ඔහුට වැටහෙන්න වෙනවා. ඊළඟට හිත ගැන පරීක්ෂා කරනවා. ශරීරයේ රූප වලට වඩා අපට හට ගන්නා හිත ඊට වඩා බොහෝම ඉක්මනින් හැදි බිනි යන ඒවා බව වැටහෙන්න වෙනවා පරීක්ෂා කරනකොට. බොහෝම කල්පනාවෙන් පරීක්ෂාවෙන් Tamanට හැදෙන හිත ගැන හොදි කියන්නේ ඉන්න. හිත වල හට ගන්නා නානාවිද ගතිගුණ, චෛතසික, ශ්‍රද්ධා, සත්‍ය ආදී මේ චෛතසික හැදි යන හැටි හිත සමගම ඒ හැම එකක්ම පරීක්ෂා කර බලන්න. ඉතින් ඔය වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන කොටස් තුනෙන් මාඟවන්නේ හිතේ හට ගන්නා ස්වභාවයන් පරීක්ෂා කර බැලීම. මේක හොඟා දුර දියුණුවට අපිට මේ හැම චක්ෂණයක් පාදයේදී කියන්නේ සෑම හිතක්ම හැදි බිනි යන ක්ෂණයක් පාද හිතේ හට ගන්නා අනික් තියරම චෛතසික හැදි බිනි යන ඒවා හිත සමගම මේක වැටහෙන්න වෙනවා. ඉතින් මේ වැටහීම හොඳටම දිනු වේගෙන ගියාම අන්තිමට තමාට පේන්න වෙනවා මේ ශරීරයේ කියන එක කැඩි බිනි යන එකක් ඇලෙන්න දෙයක් නැහැ. ආශා කරන්න මොනම දෙයක්වත් නැහැ. මේක නිතරම හැදි බිනි යන නිකන් දුක් පරම්පරාව. නිතරම මරණ. හැදෙනවා සමගව මරණය. හැමතිස්සෙම මැරෙන. හිත හැදෙනවා සමගව මරණය. වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. හැදෙනවා මැරෙන හැමතිස්සෙම හිතයි කයයි දෙකේ හැදීමයි මරණයයි පේන්න වෙනවා. එහෙම වුණාම තවදුරට බලනකොට මරණය ඉතා බලවත් වෙන්නේ වෙනවා. ක්ෂණයක් පාසා ඇති වෙන මරණය. එතනදී භය ඇති වෙනවා. කොයි මම නිතරම මැරෙනව නේද කියලා භය ඇති වෙනවා. ඊළඟට කලකිරීමයි. මේ විදිහට තවදුරට පරීක්ෂා කරගෙන යනකොට අන්තිමේදී මේ චිත්ත චෛතසික රූප චිත්තල ගති වුණ සහ මේ ශරීරයේ රූප කොටස් මේ සියල්ලම ක්ෂණ භංගුරයි. ක්ෂණයක් පාසා හැදී බිනි යන දේවල්. මෙහි කිසිම නිත්‍ය දෙයක් නැහැ. මෙහි කිසිම අරටුවක් නැහැ. මෙහි ආත්මය කියලා ගන්ධ නොලැසෙන කිසිම දෙයක් මෙහි නැහැ. හිතෙත් නැහැ, චෛතසිකවලත් නැහැ, රූපෙත්. මේ සියල්ලම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා වැටහෙන්න වෙනවා. මේ සමාගයේ පරීක්ෂණයෙන් කවුරුත් කියාපු දෙයක් අහලා විශ්වාස කිරීමෙන් නොවේ.
තමාම පරීක්ෂා කිරීමෙන් දැස ගන්නා දැනීම. ඒ දැනීම ඉතාම තියුණු වෙනවා, ඉතාම හොඳ වෙනවා, ඉතාම බලවත් වෙනවා. බලවත් වීමේදී අන්තිමටම මේ ශරීරයේ බිනිබිනියාම මේක බය වෙන්න දෙයක් නෙමෙයි. මේ ලෝකේ හැම රූප කබල්ලක් කොහොමයි හැම දෙයකම රූප ධර්මයන්ගේ ස්වභාවය හැදෙනවා බෙදෙනවා. සෑම කෙනෙකුගේම හිතවල ස්වභාවය හැදි බිනිබිනි යාම මේක ලෝක ස්වභාවය. මේක කලකිරෙන දෙයක්වත් නෙමෙයි, ඇලෙන්න දෙයක්වත් නෙමෙයි, බියගන්න දෙයක්වත් නෙමෙයි කියලා හොත වැටහීම හොඳටම දියුණුනාම, හොඳට මේ තත්ත්වය පේනුනාම මධ්‍යස්ථ තත්ත්වයක් හිතේ ඇති වෙනවා. සංඛාරෝපේක්ඛා ඥානය කියලා එකට කියනවා. මේ හැම එකේදීම හිතේ මධ්‍යස්ථ භාවය ඇති වෙනවා. ඒ තත්ත්වයට හිත නැද්දම ඊටාම ළඟයි ඒත්තගේ ඒ විපස්සනා භාවනාව සම්මුඛ වෙනවා. දැන් මේ රූපේ කිසි දෙයකට ඇල්මක් නැහැ. චිත්ත පරම්පරාවේ හැදි යෑම ගැන ඇල්මකුත් නැහැ. මේ හොඳට මේක අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත එකක්, මේක දුක් කොටක්, මේක අනාත්මයි, මේ වැටීම දිනු වෙවි කියලා එක අවස්ථාවකට උපත් වෙනවා. මමයි කියන දෘෂ්ටිය ඒක ඇතුළේ යනවා. එසේම නානාවිද බොහෝ දෙනා මේ විද්‍යා තපෝ වෘත පුරුදු කරනවා මේ තතවදකින් මිදීමට කියලා. ඒවා නිෂ්ඵල බව හොඳට තමාට වැටහෙනවා. තමාගේම අත්දැකීම අනුව ඒවයින් නෙමෙයි මේ තත්ත්වයටපත් වුණේ. මේ සීල සමාධි ප්‍රඥා භාවනාවෙන්මයි කියන වැටහීම එනවා. ඒ නිසා සීල අපත පරමාර්ථ ඒවා ඔක්කොම නැති වෙලා යනවා. මේ භාවනා මාර්ගයේ මේ පුරුදු කළා වූ සීල සමාධි ප්‍රඥා මාර්ගය ගැන කිසිම සැකයක් නැහැ. දැන් සමාතම වැටහෙන්න වෙලා. ඉතින් මේ විදිහට ක්ලේශයන් හුඟක් නැති වෙලා යනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පත පරමාර්ථ මේවා නැති වෙලා යනවා. මිනිලම යනවා. ඊතරු හිතේ දුර්වල ගති කෙලවත් කෙලස් ගති තවත් දුර්වල වෙනවා. එක පැත්තකින් දුක හොඳට පෙනෙන්න වෙනවා. දුක් වල හේතු වූ මේ ක්ලේශයන්ගෙන් කොටක් මිදලා යනවා. තණ්හාවට පක්ෂ වූ දේවල් ඒවා බිඳලා යනවා. අවිද්‍යාවට පක්ෂ වූ කෙලෙස් බිඳලා යනවා. අනිත්‍ය දුර්වල වෙනවා. ඒ වගේම ඉතෙක් දුරට අහපුදු කළා වූ ප්‍රතිපත්ති මාර්ගයේ සම්පූර්ණ වෙනවා. මේ මුළු ලෝක ධාතුවේම මේ තත්ත්වයේ දුක් තත්ත්වයේ එක පැත්තකින් පේන්න වෙනකොට එහි විරුද්ධ පැත්ත වූ නිර්වාණ ස්වභාවයේ වැටෙන්න වෙනවා. හිතට පෙනෙන්න වෙනවා. ඔන්න ඔය කර්ම ඉෂ්ට වෙන පළවෙනි අවස්ථාවට අප කියනවා සෝතාපට්ටි අවස්ථාව කියලා. ඒ අවස්ථාවේදී කෙලෙස් මහරාශියක් බිඳලා දානවා. අනිත් කෙලෙස් දුර්වල කරනවා. තවත් ওই භාවනා ක්‍රමයේ දියුණු කරගෙන යාමේදී සතරදාගාමී අවස්ථාව. තවදුරටත් භාවනා දියුණු කිරීමේදී අනාගාමී අවස්ථාව. තවදුරටත් භාවනාව දියුණු කිරීමේදී අන්තිමට සියලුම කෙලෙස් අර නිදාගෙන ඉන්න තත්ත්වයේ සමගම සියලුම ක්ලේශයන් සහ මුලින්ම ඉතුරු සියලු ක්ලේශයන් බිඳ දමලා පරම පරිසුද්ධ වන අන්තිම හතරවන අවස්ථාව, හතරවන මාර්ග අවස්ථාව, අරහත් මාර්ග අවස්ථාව ලබනවා. ඊට පස්සේ සියලු ක්ලේශයන් මේ අවස්ථාවේදී බිඳ දාලා සම්පූර්ණ පරම පරිසුද්ධ පුද්ගලෙක් වෙන අරහතුන් වහන්සේ කෙනෙක් වෙනවා. දැන් උන්වහන්සේ දුර කිසිම ක්ලේශයක් නැහැ. අනුසය ක්ලේශ නැහැ. උන්වහන්සේගෙන් කිසිම වරදක් වෙන්නේ නැහැ. උන්වහන්සේ කිසිම ඒ තත්ත්වයෙන් පහත වැටෙන්නේ නැහැ මොනම විදිහකටවත්. ඔන්න ඒ තත්ත්වය ලබා ගැනීමෙන් ඒ අත්තා මේ ලෝකයට කිසිසේත් නොවැළෙන කෙනෙකු වූ බැවින් හතර ගමන නවතිනවා. අර අවබෝධ කරගත්තා වූ නිර්වාණ තත්ත්වයේ උරුමකාරයව. ඒ නිවන් සප විඳිනවා ජීවත් වෙන්න තාක්කල් ඵල සමාපත්තියෙන් ඉඳීමෙන් නිවන අරමුණු කිරීමෙන් නිවනේ හිත බැඳීමෙන් ඉතින් ඔන්න ඒ තත්ත්වයටපත් වීමෙන් තමයි අනුසය ක්ලේශයන් විනාශ කරන්නේ. අවිද්‍යාව හේවත් නොදන්නා කම නිසා මේ සීලම වැඩි කරන්නේ. දැන් අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. ඔය භාවනා පුරුදු කිරීමෙන් සීල සමාධි ප්‍රඥාවල් පුරුදු කිරීමෙන් එහෙන් පිටින්ම අවිද්‍යාව
ඇති තත්ත්වය නොදන්නාකම දුර වෙලා ගියාම එහි හේතුවෙන් හටගන්නා ආනි තෘෂ්ණ ආදී සියලුම ක්ලේශයන් දුර වෙලා යනවා. මෙසේ ආසය ක්ලේශයන් දුරු කිරීමෙන් රහත් බවට පත් වෙනවා. සම්පූර්ණයෙන් දුරු කිරීමෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ සියලු කෙලෙස් ගැට විහීමට, සියලු කෙලෙස් බැඳුම් ලිහා දැමීමට, සියලු ක්ලේශයන් විනාශ කර දැමීමට, හෙවත් පරම ශාන්තිය අත්පත් කර ගැනීමට සීල රැක යුතුයි, සමාධිය වැඩිය යුතුයි, සම්‍යක් සමාධිය, ප්‍රඥාව හෙවත් විදර්ශනා නුවණ වර්ධනය කළ යුතුයි කියලා උන්වහන්සේ වදාළා. මෙසේ බුද්ධ ආගමේ ප්‍රතිපත්ති මාර්ගය, බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති මාර්ගය සීල, සමාධි, ප්‍රඥා කියන තුනෙන් යුක්තයි. ක්ලේශයන්ගේ අවස්ථා තුන ආයවරක් මතක් කරනවා. අනුශය අවස්ථාව, ක්ලේශයන් නිදාගෙන මෙන් පවත්න අවස්ථාව. පරිඋත්ථාන අවස්ථාව, ක්ලේශයන් හිතේ නැගී සිටින අවස්ථාව. ව්‍යතික්‍රමන අවස්ථාව, ක්ලේශයන් ඉතා බලවත් වීමෙන් වැරදි කරන අවස්ථාව. ඉතා බලවත් වීමෙන් ක්ලේශයන් වැරදි කරන අවස්ථාවෙහිදී චිත සංවර කර ගැනීමට, ඒ වැරදි නොකර ඉඳීමට සිල් රකින්න ඕන. සිල් සමාදන් වෙලා සිල් අධිෂ්ඨාන කරගෙන සිල් රකින්න ඕන. සීලය ඕන කරන්නේ ඔය ව්‍යතික්‍රමන ක්ලේශයන් මර්ධනය කිරීම. සමාධි භාවනාවෙන් පරිඋත්ථාන ක්ලේශයන් මර්ධනය වෙනවා, ඒව යටපත් වෙනවා. සමාධි භාවනා කිරීමෙන් ඇති ප්‍රයෝජනය ඒකයි. විදර්ශනා භාවනාවෙන් අර හැංගිලා ඉන්න, මුල් වැහැලා ඉන්න ඒ ක්ලේශයන් සහ මුලින්ම උදුරලා විනාශ කරලා දම. විදර්ශනා භාවනාවෙන් තමයි සියලුම අනුශේ ක්ලේශයන් විනාශ වෙලා යන්නේ. ඒ නිසා බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය සීල, සමාධි, ප්‍රඥාවෙන් යුක්තයි. සීලයෙන් ව්‍යතික්‍රමන ක්ලේශයන් මර්ධනය කරනවා. සමාධියෙන් පරිඋත්ථාන ක්ලේශයන්ගේ බලය විඤ්ඤාණය යටපත් කරනවා. විපස්සනාවෙන් අනුශේ ක්ලේශයන් පහමුලින්ම විනාශ කරනවා. පරම පරිසුද්ධ තත්ත්වයට පත් වෙනවා. මේකයි බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය. මේන් පිට බෞද්ධ ප්‍රතිපත්තියක් නෑ මේ තුනට අහු නොවෙන. ඒ නිසා මේ කර්ම හොඳට හිතේ තබාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති මාර්ගයේ නැත්නම් බුද්ධ ආගමේ මොකක්ද කියලා අnder තේරුම් අරගෙන සීල ආදී මේ ගුණ ධර්මයන් පිරීමෙන් තමන්ගේ චිතේ ක්ලේශය මර්ධනය කිරීමෙන්, යටපත් කිරීමෙන් අන්තිමේදී සීල ක්ලේශයන් විනාශ කොට පරම පරිසුද්ධ පත්වයට පත්වීමට සෑම කෙනෙකුගේම උත්සාහය ඇති විය යුතුයි. සෑම දිනාටම නිවන් සැප ලැබේවා. ධර්මානුශාසනාව පැවැත්වුවේ අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක ස්වාමීන් වහන්සේ.